හායි. අද කතා කරන්න යන්නේ මෙන්න මෙයා ගැන. මේ ඇවිල්ලා Forever එකේ Venivel 5 minutes clean up එක. හරිද? මේකේ cleanser එක, scrub එක, pack එක ජනිල වැහුණා. කියන තුනම මේකේ තියෙනවා. හරිද? ඇත්තටම දැන් මේක ගැන කියද්දී මට පොඩි දෙයක් කියන්න තියෙනවා. හරිද? දැන් ගිය සතියේ මම ගත්ත ෆවුන්ඩේෂන් එක. හරිද? ඊට පස්සේ ඒක ගාලා මූණ ඉවර වුණා. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න චූටි මාක් මේ තියනනේ. හරිද? ඉවර වුණා. පිම්පල්ස් ආවා. හොන්දටම ඉවර වුණා. ඊට පස්සේ මම මේක මේක කොහොමද මම ගානවනේ මේක මං ඊට පස්සේ ගෑවා. මට මේ බා පේනනේ ඔයාලට මේ දැන් මේ මාක්ස් ගොඩාක් අඩුයි. මේ චූටි ඒවා තියෙනවා. ඒ ෆවුන්ඩේෂන් එක මූණ ඉවරම වුණා. හැබැයි ඊට පස්සේ මෙන්න මේක ගෑවට පස්සේ මට අඩු වුණා. දැන් අද තමයි ටික ගොඩාක් අඩු වෙලා තින්නේ. සතියක් විතර ගෑවා. හරිද? අතට මේක මාර්ම හොඳයි. සාමාන්‍යයෙන් මේක ඉස්කෝලේ යන නංගි කෙනෙක්ට නම් ගොඩක් හොඳයි. මොකද අපි ඉස්කෝලේ යන කාලේ අර මේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අර බජට් එකනේ අපි මේව කරන්නේ. එතකොට මේක හොඳයි. මේක වෙන්නේ 500ක් 600ක් වගේ. දැන් මේකේ මැකිලා තියෙන්නේ වතුරට. හරිද? මේක දැන් මාස දෙකක් හරි මාසයක් හරි ගානවා. මම මේක අපේ අම්මිට ගානවා. මේ ඉතින් මේක මේ ගොඩක් හොඳයි. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි පැක් එක වෙනම දාන්න ඕනේ. එහෙම දාන්න ඕනේ මේකේ මේ තුනම එකට. හරිද? පැක් එක වෙනම අරන් ගන්න ඕනේ නැහැ. මේකෙන් ඇත්තටම අර අපි කොෆි ස්ක්‍රබ් එක ගන්න යන්නේ ඒ වගේ. මේ කොෆි එකට ගහන්න නම් එකක් නැහැ. කොෆි ස්ක්‍රබ් එක තමයි එක. හැබැයි මේක දෙක. මේක ගොඩක් හොඳයි. මම කලින් වීඩියෝ එකේ දාපු ක්ලෙන්සර් එකත් හොඳයි. ක්ලෙන්සර් එකට වඩා දැන් මේක හොඳයි. මේක මොකද තුනම තියෙන හින්දා මම සාමාන්‍යයෙන් ක්ලෙන්සර් එකත් පාවිච්චි කරනවා. මේකත් පාවිච්චි කරනවා. මේකේ ක්ලෙන්සර් ස්ක්‍රබ් පැක් කියන තුනම තියෙන හින්දා මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් පළවෙනි එක තමයි Venivel. අතටම ඔයාලා දන්නවනේ Venivel හොඳයි කියලා. අපිට තියෙන Venivel ගල එක අතුල්ල ගන්න වෙලාවක් නැහැනේ. වෙලාවක් තිබ්බට කම්මැලි. ඒ හින්දා මේක ගොඩක් හොඳයි. මේක විනාඩි 5ක් විතර හොඳට මෙන්න මෙහෙම වලයාකාරව හොඳට ස්ක්‍රබ් කරලා මේක මිනිත්තු 3කුත් මූණේ තියාගෙන ඉඳලා මේක හොදලා අයින් කරන්න. හරිද? ඊට පස්සේ මේක හොදලා අයින් කරලා ඊට කලින් ෆේස් වොෂ් කරලා මූණ හොදන්න. හරිද? මේ ෆේස් වොෂ් මේකෙම ෆේස් වොෂ් එකක් හරි බේබි සබන් හරි මොනම හරි කවන්නේ ගාලා හොදලා මේක ගාලා ඉවර වෙලා ටෝනර් එකක් අනිවාර්යෙන් ගන්න. ටෝනර් නැත්තම් ඔයා අයිස් කියුබ් එකක් මූණේ ගන්න. මේක බලන්න මේක අනිවාර්යෙන් අඩු වෙනවා. මම මේක මේ රිසල්ට්ස් මට තියෙන හින්දා මේ චුටි මාක් තියෙන ඒ ටිකත් මේක ගාද්දි මේක අනිත් එක මම අර කලින් වීඩියෝස් වල දාපු ඒ ක්ලෙන්සර් එකත් ගන්නවා මම මේකත් ගන්න. ඒතර අනිවාර්යෙන් අඩු වෙනවා. දැන් ඒක ගැන නෙමෙයි කතා කරන්නේ මේක ගැනනේ. එතකොට මේක ගෑවම ඇත්තටම අඩු වෙනවා. දැන් ඔයාලට මම ඊළඟ සතියේ වීඩියෝ එක දාද්දි මේ මාක් එකක්වත් නැති වෙයි. මේ මොකද මේකට අර මරුණු සමයින් යනවානේ. මරුණු සමයින් එද්දි අපේ මූණේ තියෙන මේ පිම්පල්ස් මාක් ඔක්කොම ටික අයින් වෙනවා. මේක ඇත්තටම ගොඩක් හොඳයි. අනිවාර්යෙන් මේක අරගෙන ගන්න. හරිද? මේකේ ගානත් මම කොහෙන් හරි දාන්නම්. මට මතක හැටියට 600කටත් අඩුයි මේක. 500ක් 537ක් අන්න ඒ වගේ ගණක් තමයි වෙන්නේ. මේක හොඳයි. අනිවාර්යෙන් අරගෙන බලන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි. බයි බයි.